අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කෙහෙල් බද්දර පත්මේ බැකෝ සමන් කමාන්ඩෝ සලින් ඇතුළු 5 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූයේ ඉකුත් අගෝස්තු 27 වනදායි. ඔවුන් පිළිබඳ ලැබුණු තොරතුරක් මත ඉන්දුනීසියාවට ගොස් මේ පිරිස අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගොඩ සහ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන මහත්වරුන් නායකත්වය දුන්නා. මේ වන විට අදාළ සැකකරුවන් කළ ප්‍රශ්න කිරීම හමුවේ සංගවා තබා ඇති ගිනියාවේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම් සහ තවත් අපරාධ රසක තොරතුරු හෙළිවෙමින් පවතිනවා. ඊට අමතරව අදාළ සැකකරුවන් මෙරට සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැසක් හෙළිව ඇති බවයි පැවසෙන්නේ. ඒ අතර මෙරට පොලිසියේ විවිධ මට්ටම්වල නිලධාරීන්ද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. එම සම්බන්ධතා ඔස්සේ සහකාර පොලිස් අධිකාරීවරුන් වන රෝහන් ඕලුකර සහ මහින්ද ජයසුන්දර යන නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන බව දැන ගැනීමට ලැබුණු බව ප්‍රශ්න කිරීම හමුවේ කෙහෙල් බද්දර පත්මේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අදාළ පොලිස් කණ්ඩායමේ සිටි සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතා කවර ක්‍රමයකින් හෝ අදාළ පරීක්ෂණවලින් ඉවත් කිරීමේ උත්සාහයක් පවතින බවටත් පොලිසිය තුළ කතා බහක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතුන් චින්තක නොහොත් හරක් කටා අසාධාරණ ලෙස රඳවාගෙන සිටින බව සඳහන් කරමින් ඔහුගේ පියා එක්සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් අතුරුදන් වීම ගැන කමිටුවට පැමිණිලි කර තිබෙනවා. එමකින් ඔහු පෙන්වා දී ඇත්තේ නඩු පැවරීමෙන් තොරව වසර 2.5 කාලයක් හුදකලා කාමරයක තම පුත්‍රයා සිරගත කර සිටින බවයි. එසේම තම පුත්‍රයාගෙන් මුදල් හා වරප්‍රසාද ලබාගත් දෝෂ නිලධාරීන් හා දේශපාලනඥයින් 20 දෙනෙකුගේ නම් හෙළි කිරීමට තම පුත්‍රයා සූදානමේ සිටින පසුබිමක ඔහුගේ ජීවිතය අනතුරේ හෙලා ඇති බවත් ඔහුගේ පියා ලිපියේ දක්වා තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ බලධාරීන් ඒ අතර නැතත් ඇතැම් දූෂණ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තම පුත්‍රයාගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින බවයි අදාළ ලිපියේ තවදුරටත්